දවසකට බිත්තර දෙකක් අපේ ආහාරයට ගන්නවා නම් අපේ ශරීරයට මොකක් වේද? ඒ වගේම මේක නොකඩවා දින 30ක් කරගෙන ගිය මොන වගේ ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. ඇත්තටම සමහර විට මෙහෙම කියනකොට අපිට පුදුම හිතෙන්නත් පුළුවන්. ගොඩක් අය කන්න බය ආහාරයක් තමයි බිත්තර. ඒ වුණාට අපේ ශරීරයට ශක්තිය ලබා දෙන පවර් හවුස් එකක් වගේ ආහාරයක් තමයි බිත්තර. ගොඩක් අය සීමා කරනවා. ඒ වගේම සමහර අය සම්පූර්ණයෙන්ම කන්නේ නැතුව ඉන්නවා. ඔබ හිතන්නේත් නැති විදිහට බිත්තර ආහාරයට ගන්නවා නම් ඔබගේ සෞඛ්‍ය වෙනස් කිරීමට සමත් ආහාරයක් තමයි බිත්තර. මේක තමයි ඇත්ත. දවසකට බිත්තර දෙකක් දින 30ක් එක දිගට කෑවොත් මොකක් වෙයිද? කොලෙස්ටරෝල් වැඩි වෙයිද? හෘද රෝග අවදානම වැඩි වෙයි. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඊට වෙනස් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි. අනුමාන කරන්නේ නැතුව මෙන්න මේ தත්ත්වයන් බිඳවට්ටවපු විද්‍යාත්මක හෙළිදරව්වක් ගැන කතා කරමු. මේ වීඩියෝ එක අවසානයේ සම්පූර්ණයෙන් ඔබ නැවත හිතන්න පෙළඹෙවි බිත්තර ආහාරයට ගන්න එක ගැන. බිත්තර ආහාරයට ගන්නකොට ලැබෙන ප්‍රතිඵලවලට යන්න කලින් අපි දැනගනිමු බිත්තර පොඩි ආහාරයක්, සරලයි. ඒ වගේම නොසලකා හරින්න තරම් පුළුවන් ආහාරයක්. නමුත් ඒක ඇතුළ පෝෂක ගබඩාවක්. බිත්තර දෙකකින් ඉහළ ගුණාත්මකකින් යුක්ත ප්‍රෝටීන ග්‍රෑමක් ලබා ගන්න පුළුවන්. මේක නිකම් ප්‍රෝටීන නෙමෙයි. මේ රන් හා වටින ප්‍රෝටීන. ඇයි එහෙම කියන්නේ? මොකද මේකේ අඩංගු වෙනවා අපේ ශරීරයට නිපදවා ගන්න බැරි. නමුත් අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. ඉතින් මේ ප්‍රෝටීන ලබා ගන්න ශරීරය අමුතුවෙන් වෙහෙසන්න ඕනෙත් නෑ. ඒ වගේම පහසුවෙන් අවශෝෂණය වෙනවා. ප්‍රෝටීන වලින් ආරම්භ වෙලා විටමින් පැත්තට යනකොට විටමින් A, D, E, K, B12, ෆෝලික් ඇසිඩ් එක අඩංගු වෙනවා. ඒ වගේම khනිජ ලවණ විදිහට යකඩ, සින්ක්, සෙලේනියම්, ෆොස්ෆරස් සහ අයඩින් අඩංගු වෙනවා. ඒ වගේම අපේ ශරීරය හොඳින් ක්‍රියා කිරීමට අවශ්‍ය කරන හොඳ මේදේ අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි ආසන්න වශයෙන් කිලෝකැලරි 150ක් විතර සපයා ගන්නත් පුළුවන්. දැන් බලමුකෝ තවත් ආකර්ශනීය පැත්තක් මිනිස්සු බයයි බිත්තර වලට. ප්‍රධාන හේතුව ඇයි මේ විදිහට බය වෙන්නේ? කොලෙස්ටරෝල්. දශක ගණනාවක් අපි කීවේ බිත්තර කෑවොත් කොලෙස්ටරෝල් වැඩි වෙනවා. ඒ වගේම හෘද රෝග අවදානමත් වැඩි වෙනවා. ඇත්තට මේක මෙහෙම තර්ක කරන්නත් පුළුවන්. බිත්තරේ කහ මදේ කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 200ක් අඩංගු වෙනවා. මේ අනුමානය හරිම සරලයි. කොලෙස්ටරෝල් කෑවොත් ඇඟේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා. නමුත් මෙන්න ඒකේ අනිත් පැත්ත. අවුරුදු 20ක් විතර කරපු පරීක්ෂණ වලින් පෙන්නලා දීලා තියෙනවා හරිම වෙනස් ප්‍රතිඵලයක්. නිරෝගී පුද්ගලයෙක් ආහාරය හරහා ලබා ගන්න කොලෙස්ටරෝල්, ඒ කියන්නේ ඩයටරි කොලෙස්ටරෝල්, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමට බලපාන්නේ ඉතාමත් සුළුයි. අපි හිතනවට වඩා අපේ ශරීරය ප්‍රබලයි. ඒක අභ්‍යන්තර කොලෙස්ටරෝල් පාලනය කරනවා. අපි වැඩිපුර කොලෙස්ටරෝල් ගන්නකොට අපේ අක්මාව මගින් කොලෙස්ටරෝල් නිපදවීම අඩු කරනවා. අපි අඩුවෙන් ගන්නකොට අක්මාව මගින් වැඩිපුර කොලෙස්ටරෝල් නිපදවනවා. එතකොට මේක සමතුලිත පද්ධතියක්. පරීක්ෂණ මගින් පෙන්නනවා බිත්තර කනකොට අපේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රොෆයිල් එක තවත් වැඩි දියුණු වෙනවා. මොකක්ද ඒ කියන්නේ? මේ මගින් අපේ HDL කොලෙස්ටරෝල්, ඒ කියන්නේ අපි good කොලෙස්ටරෝල් කියන්නේ මෙන්න මේ මට්ටමේ ඉහළ නංවනවා. ඒ වගේම LDL කොලෙස්ටරෝල් කියන බෑඩ් කොලෙස්ටරෝල් සංඝටක වෙනස් වෙන්න තියෙන බලපෑමත් බිත්තර වලට අඩු කරන්න පුළුවන්. ආහාරයක් විදිහට බිත්තර කියන්නේ සතුරෙක් නෙමෙයි. මේ දේවල් මේ විදිහට වෙනස් වෙනකොට හැමදාම බිත්තර දෙකක් දින 30ක් කෑවොත් මොකක් වෙයිද? මොළයෙන් කතාව පටන් ගමු. බිත්තර ඇතුලේ තියෙනවා පෝෂකයක් කෝලින් කියලා. ගොඩක් අය මේක දන්නේ නැහැ. කෝලින් කියන්නේ මොළයට අත්‍යවශ්‍ය පෝෂකයක්. කෝලින් උදව් වෙනවා ස්නායු ආවේග සම්ප්‍රේෂක නිපදවීමට. මේක වැදගත් වෙනවා මතකයට, ඉගෙනුම් දක්ෂතාවලට සහ අවධානය ප්‍රඳවා තබා ගැනීමට. කලින් නැති වෙනකොට මොළය සරලවම හොඳ මට්ටමේ වැඩ කරන්නේ නැහැ. මේකයි මෙතන සරලව තියෙන්නේ. ගොඩක් පුද්ගලයන් මෙන්න මේ පෝෂක සඳහා ඌනතාවයක් පෙන්වන. දවස් 30ක් මේ කෝලින් ඉහළම අඩංගු වෙලා තියෙන ආහාර අපි ලබා ගත්තොත් මොළයේ මෙන්න මේ තියෙන ඌනතාවය නැති වෙනවා. එතකොට ඔබට දැනෙන්න ගන්නවා ස්මාර්ට් විදිහට හිතන්න, හොඳම විදිහට අවධානය තබා ගන්න, ඒ වගේම මතකයේ වැඩි දියුණු වෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. කෝලින් කියන්නේ අපේ මතකයට දීර්ඝකාලීනව මොළයේ සෞඛ්‍යයට වැදගත් වෙන පෝෂකයක් කියලා ඕකාලයක් තිස්වාගෙන තියෙන දෙයක්. තවත් ගැඹුරින් මේක පැහැදිලි කරොත් ගර්භණී අවදියේ කලලයේ මොළය වර්ධනයට කෝලින් වැදගත්ම පෝෂකයක් වෙනවා. මේ අනුව මේ පෝෂක නිකම්ම මොළයේ ක්‍රියාකාරීත්වයට විතරක් නෙමෙයි මිනිස් මොළයේ ගොඩනැගීමටත් වැදගත් වෙන පෝෂකයක්. ඊළඟට අපි බලමු S. ඔබට මේක දැනිලා නැතුව ඇති. සමහර විට ඔබට හඳුනාගෙනත් නැතුව ඇති. නමුත්
නමුත් ඔබේ ඇස් නිතරම ආතතියට ලක් වෙනවා. මේක ස්ක්‍රීන් නිසා, કૃත්‍රිම ආලෝකය, ඒ වගේම හිරු එළිය නිසා මේ ආතතියට ලක්වීම සිද්ධ වෙනවා. මේ හැම එකකින්ම මේ උත්පාදනය කරන අහිතකර තත්ත්වය නිසා ඇසේ රෙටිනා එක ඔක්සිඩේටිව් ඩැමේජ් එකකට ලක් වෙනවා. මේක කාලයක් යනකොට හානිදායක මට්ටමට යනවා. අවසානයේ මැකියුලර් ඩීජෙනරේෂන් එහෙම නැත්නම් කැටරැක්ට්ස් වලට මේක හේතුවක් වෙනවා. මෙන්න මෙතනදී මේ බිත්තර අපට වැදගත් වෙනවා. බිත්තර කහමදේ පවර්ෆුල් ප්‍රතිඔක්සිකාරකයක්. මේක ප්‍රතිඔක්සිකාරක දෙකක් අඩංගු වෙනවා. රෙටිනින් සහ සියැක්සැන්තින්. මේවා අපේ ඇසේ රෙටිනා එකේ එකතු වෙලා අපේ ඇස හානිදායක ආලෝක වලින් ආරක්ෂා කරනවා. පරීක්ෂණ මගින් පෙන්නලා දෙනවා මේ පෝෂක ආහාරයට ලබා ගැනීම හරහා ඇස් පෙනීම අඩුවීම පාලනය කරන්න පුළුවන් කියලා. ගොඩක් පුජ්‍යලයන් මේක නොසලකා හරින පැත්තක්. බිත්තරවල තියෙන මේ ප්‍රතිඔක්සිකාරක ඉහළ ජෛව ක්‍රියාකාරී හැකියාවක් තියෙනවා. බයෝ අවైలබිලිටි එක ගොඩක් වැඩි. ඒ කියන්නේ බිත්තරවල තියෙන මේ පෝෂක අපි ආහාරයට ගන්නකොට බොහෝ එළවලු වල තියෙන පෝෂක වලට වඩා හොඳින් උරා ගන්නවා. ඉතින් දවස් 30ක් බිත්තර කෑමෙන් ඔබේ ඇස් පෙනීම දියුණු කිරීම සහ ඇසට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. දැන් කතා කරමු ගොඩාක් අය දෛනිකව මුහුණ දෙන ගැටලුවක් තමයි බඩගින්න. ඇත්තටම මේක හැබෑ බඩගින්නක් නෙමෙයි. මේක ක්‍රේවින් එකක්. අපිට කෑමට තියෙන රුචිකත්වය. මේක පොළඹවනවා අපි වැඩිපුර අතරමැදි ආහාර ලබා ගැනීම. ඇත්තටම අපිට අතරමැදි ආහාර අවශ්‍ය වුණත් නැතත් මෙන්න මේ විදිහට දැනෙන මේ හැඟීම නිසා අපි අතරමැදි ආහාර වලට පෙළඹෙනවා. මෙන්න මේක තමයි සත්‍ය తත්වය අපේ දෙහේ බර වැඩි වෙන්නේ. මේ නිසා සෞඛ්‍යයට වෙන බලපෑම, ඒ වගේම හෝමෝන වලට වෙන බලපෑම ඉතාමත් ඉහළ. එතකොට අපි බිත්තර කනකොට එහි අඩංගු වෙනවා හෝමෝන. මේවා සිග්නල්ස් විදිහට ලබා දෙනවා. දැන් අපි සම්පූර්ණ වෙලා තියෙන්නේ, පිරීලා තියෙන්නේ, දැන් මට කෑව ඇති කියන ඒ සිග්නල්ස් ලබා දෙනවා. එහෙම වුණාම ස්වභාවිකවම අපි අඩුවෙන් කනවා. අමතර මහන්සියක් නැතුවම අපිට මෙන්න බිත්තර ආහාරයට ගැනීමෙන් මේ තත්ත්වය ඇති කරගන්න පුළුවන්. මෙන්න මෙහෙමත් හොයාගෙන තියෙනවා. බිත්තර උදෑසන ආහාර විදිහට ගත්තහම දිනේ පුරාම ආහාර ගැනීම අඩු වෙනවා. අපි උදේට පිරිපහදු කර කාබෝහයිඩ්‍රේට් ගන්නවට වඩා එකම කැලරි ප්‍රමාණයක් නමුත් වෙනස් බලපෑමක් ඇති කිරීමට උදෑසන ආහාරයට මේ බිත්තර එකතු කර ගැනීම වඩාත් උචිතයි කියලා. ඉතින් දින 30කට පස්සේ බිත්තර ආහාරයට ওই විදිහට එකතු කරොත් ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. බඩගින්න අඩු වෙන එක, තමාව හොඳින් පාලනය වෙන එක, ලොකු හැකියාවක් නැතුවම බර අඩු කරගන්න පුළුවන් වෙන එක, ඒ වගේම සමහර පුජ්‍යයන්ගේ මාංශ පේශී ක්ෂය වෙන එක, අඩු වෙන එක. මෙන්න මේ தත්ත්වයේ ප්‍රධාන හේතුව තමයි වයසට සාපේක්ෂව දුර්වල ශරීරය. එතකොට නමුත් බිත්තරවල අඩංගු වෙලා තියෙන ලියුසින් උදව් වෙනවා මාංශ පේශී නඩත්තුවට, ඒ වගේම වර්ධනය. ලියුසින් කියන මේ ඇමයිනෝ අම්ලය මේ බිත්තරවල අඩංගු වෙනවා. එතකොට මේවා අපි ආහාරයට එකතු කරගන්නකොට ශරීරයට සිග්නල් ලැබෙනවා මාංශ පේශී හැදෙන්න. එතකොට බිත්තර ප්‍රෝටීන හරිම ක්‍රියාකාරී. ඉතින් මෙන්න මේ தත්ත්වය හොඳ තත්ත්වයක් වෙනවා අපේ මාංශ පේශී වර්ධනය කරගන්න. ඒ වගේම අපේ මූඩ් එක පවත්වාගෙන යන්න. බිත්තරවල අඩංගු වෙලා තියෙන ට්‍රිප්ටෝෆෑන් කියන ඇමයිනෝ අම්ලය සෙරොටොනින් නිෂ්පාදනයට වැදගත් වෙනවා. ඉතින් මේ සෙරොටොනින් නිර්පදවීම හොඳින් සිදු වෙනකොට අපිට හොඳ මූඩ් එකක් ලැබෙනවා. ඒ වගේම මානසික සමතුලිතතාවය සහ සමස්ත සෞඛ්‍යම මේ මගින් ඉහළ නංවා ගන්න පුළුවන්. මේ සෙරොටොනින් මට්ටම අඩු වුණොත් ආතතියට ලක්වීම, ව්‍යාකූල ස්වරූපයක් දැනීම, නිතින්ම අපිට මුහුණ දෙන්න සිදු වෙන ගැටලු. තවත් ආකර්ශනීයම දෙයක් තමයි මේ ට්‍රිප්ටෝෆෑන් වැදගත් වෙනවා මෙලටොනින් නිපදවීමට. මේ අපේ ස්ලීප් සයිකල් එක පවත්වා ගන්න මේ මෙලටොනින් වැදගත් වෙනවා. දින 30කට පස්සේ මානසිකව සුවපත් වෙනවා. ඒ වගේම හොඳින් නිින්ද යනවා. නිින්ද හොඳට ලැබෙනකොට හැම අතින්ම අපේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ශක්තිය, ඔබේ අවධානය, ඔබේ තීරණය ඉතාමත් නිවැරදි වෙනවා. දැන් අපි හැරෙමු ටිකක් සංකීර්ණ දෙයකට. මේ විදිහට බිත්තර කෑවොත් හෘද සෞඛ්‍යයට මොකද වෙන්නේ? නවීන සොයා ගැනීම පැහැදිලි කරනවා ගොඩාක් මිනිසුන් සඳහා බිත්තර ආහාරයට ගැනීම හෘද රෝග අවදානම වැඩි කරන්නේ නැහැ කියලා. ඒ වගේම මෙහි අඩංගු වෙලා තියෙන මේ ජෛව ක්‍රියාකාරී සංඝටක, ඒ කියන්නේ බයෝඇක්ටිව් කම්පවුන්ඩ්ස් මගින් හෘද සෞඛ්‍ය වැඩි දියුණු වෙන බවට. ඒ වගේම රුධිර පීඩනය අඩු කිරීම සහ ප්‍රදාහයන් අඩු කිරීමටත් මේක වැදගත් වෙනවා. ඇත්තටම බිත්තර හානිදායක තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. මෙන්න මේ ආහාරات එක්ක අපි කම්පෙයා කරපුවාම සකස් කරන ලද ආහාර ට්‍රාන්ස් ෆැට් අධික සීනිත් එක්ක බලද්දී මෙන්න මේ වගේ තියෙන හැම නරක පැත්තක්ම බාර ගන්න වෙලා තියෙන බිත්තර නිසා මෙන්න මේ තත්ත්වයක්
ඇති වෙනවා වගේ තත්ත්වයක් තමයි ගොඩනැගිලා තියෙන්නේ. දැන් හොඳින්ම අපි පැහැදිලි කරගන්නෙමු කොයි විදිහටද මේ බිත්තර අපි ආහාරයට එකතු කරගන්නේ. අමුවෙන්ද? නෑ ඒක හොඳ තීරණයක් නෙමෙයි. අපිට අමුවෙන් බිත්තර ආහාරයට ගත්තොත් බිත්තර වල තියෙන ප්‍රෝටීන වලින් 50% විතරයි අපිට අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට උයන ලද ඒ කියන්නේ 90%කට වඩා හොඳින් උයන ලද බිත්තර තමයි අපිට වඩාත් සුදුසු වෙන්නේ. මොකද මේ විදිහට බිත්තර උයනකොට මේ බිත්තර වල අඩංගු වෙලා තියෙනවා ඇවිඩින් කියලා සංඝටකයක්. මේක නියුට්‍රලයිස් වෙනවා. මෙන්න මේ ඇවිඩින් තිබුණොත් බිත්තර වල අඩංගු වෙලා තියෙන බයෝටින් අවශෝෂණය කරගන්න බැරි වෙනවා. එතකොට උයන බිත්තර තමයි වඩාත් හොඳ වෙන්නේ. මේකෙනුත් වඩාත්ම හොඳ වෙන්නේ තම්බන එහෙම නැත්නම් හුමාලයෙන් තම්බන බිත්තර. තවත් වැදගත් කතාවක් තියෙනවා. බිත්තරවල කහමදේ ඉවත් කරලා කන්න එපා. මොකද ඒක කළොත් ඔබ ඉවත් කරන්නේ පෝෂක ගොඩක්. මෙතනදී ගොඩක් වටින විටමින්, ප්‍රතිඔක්සිකාරක, ඒ වගේම 40%ක් විතර ප්‍රෝටීනත් මේ හරහා ඉවත් වෙනවා. ඉතින් අවසානයේ මෙන්න මේ විදිහට දවසකට බිත්තර දෙක ගන්න දින 30ක් ආහාරයට ගත්තොත් අපිට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ සරලවම බැලුවොත් ඔබට මොලේ හොඳ ක්‍රියාකාරීත්වයක් අත්විඳින්න පුළුවන්. ඒ වගේම ඔබේ ඇස් සඳහා හොඳ ආරක්ෂකයක් වෙනවා. මාංශ පේශී සඳහා හොඳ සපෝට් එකක් ලැබෙනවා. ගොඩක් ස්ථාවර ශක්තියක් ලැබෙනවා. ඒ වගේම අඩුවෙන් බඩගින්න දැනෙනවා. මේ නිසා බර පාලනය කරගන්න පුළුවන්. හොඳ මූඩ් එකක් ලබා ගැනීම. ගොඩක් අයට හෘද සෞඛ්‍යයට මේ හරහා බාහිතකර ලෙස බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට බිත්තර ආහාරයට ගැනීම හරහා අපට සෞඛ්‍ය තත්ත්වය ඉහළ දමා ගැනීමට පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකත් ඔබේ දැනුමට වැදගත් වේවි කියලා. ඉතින් ආහාර තෝරා ගැනීමේදී ඔබ බුද්ධිමත්ව ආහාර තෝරා ගැනීමන එමෙන්න ඔබ පවතින සෞඛ්‍ය තත්ත්වයන්ට ගැළපෙන විදිහට ආහාර තෝරා ගැනීමටත් කටයුතු කරන්න. මෙහිදී ඔබට සුදුසුකම්ලත් පෝෂණ වේදිකගේ උපදෙස් ලබා ගැනීම හැම අතින්ම ඔබව නිරෝගී කිරීමට වැදගත් වෙනවා. ඉතින් මෙවැනි වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට නිරෝගී දිව්‍යක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.